කිචන් එකට ඕනේ බඩු ගන්න ගොඩක් අය යන තැනක් තමයි මේ පෙටාවල සස්තු ලංකා කියලා කියන්නේ. ඔන්න ඉතින් මාත් ගියා සස්තු ලංකා එකට පෙටා ගිය වෙලාවක. බලමු මම මොනවාද ගත්තේ කියලා. මේක පිහි මදින එකක්. පිහි මැද ගන්න මම කාලයක් ඉඳන් හොය හිටපු එකක්. මේක රුපියල් 390ක් විතර වගේ වුණා. ඊළඟට මෙන්න මේ ගෑරුප්පු සෙට් එක මේක 1100ක් වුණා. ඊළඟට මම තව චූටි හැඳි සෙට් එකකුත් ගත්තා. මේක මම ගෑස් ලිප පත්තු කරන්න කියලා ගත්තේ. ඒක ඇත්තටම බාර්බකියු ලයිටර් කියලා තිබ්බේ. ඒ වුණාට ගෑස් ලිපත් පත්තු කරන්න පුළුවන්. ඒකත් ගත්තා. ඒක රුපියල් 590ක් වගේ තමයි මට මතක. ඊළඟට මං කිව්වා චූටි හැඳි සෙට් එක ඒකත් 1000 ගාණක් වුණා. ඊළඟට මෙන්න මේ කතුර මේක ගත්තේ කිචන් එකේ වැඩවලට මේකෙන් මස් උනත් කපන්න පුළුවන්. ඊළඟට මම ගත්ත මෙන්න මේ පෙනේර සෙට් එක මේක රුපියල් 400ක් වුණා. ඊට පස්සේ තව ගත්තා මම මෙන්න මේ ටිකක් ලොකු හැඳි සෙට් එක ඒකක් 1100ක් වුණා. ඇත්තට මේ ප්‍රයිස් එකට මේ හැඳි සෙට් එක වටිනවා. හොඳ ක්වොලිටි එකට තිබ්බා. ඊළඟට මෙන්න මේ පෑන් එක මම කේක් හදන්න පුඩින් ಜಾති හදන්න ගත්තේ. මේ වගේ ගලවන පෑන් එකක් මං ගාව තිබ්බේ නෑ. මේක රුපියල් 900ක් වුණා. ඊළඟට මම තව ගත්තා මෙන්න මේ කප් කේක් ට්‍රේ එක. මේක රුපියල් 600ක් වුණා. ඊළඟට මෙන්න මේක මම කොෆි හදන්න ආසයි. ඒ නිසා මෙන්න මේක මම ටිකක් කල් ගන්න ආසාවෙන් හිටියේ. මේක පෙටාවල උනේ රුපියල් 500ක්. ඒත් මේක තෙමු එකෙන් ඕඩර් කරනවා නම් රුපියල් 1100ක් විතර වගේ වුණා. ඒ නිසා මම පෙටා ගිය වෙලාවේ මෙන්න මේකත් ගත්තා. මේකේ ස්පීඩ් 3ක් තියෙනවා. පොඩි අවුලකට තියෙන්නේ මේක ඔන් කළාට පස්සේ අතත් එක්කම වයිබ්‍රේට් වෙන්න ගන්නවා. ඒ ඇරෙන ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නෑ. මේක හොඳට වැඩ කරනවා. අත වයිබ්‍රේට් වෙන එක තමයි පොඩි ගැටලුවකට තියෙන්නේ. ඊළඟට මම ගත්ත මෙන්න මේ ග්ලාස් බොටල් දෙක ඔයිල් ಜಾති දාන්න. මේක තනි තනිවම ගන්නත් තිබ්බා. මේ බොටල් දෙක උනේ 1080ක්. ඔයාලා මේක තනි තනියව ගන්නවා නම් එක බොටල් එකක් 600ක් විතර වගේ වුණා මට මතක විදිහට. සයිස් කීපයකින් තියෙනවා. මම මේ සයිස් එක තමයි ගත්තේ. රුපියල් 1080ක් වුණා මේක. ඊළඟට මම ගත්තේ මෙන්න මේ සෙරමික් ප්ලේට් එක. ඇත්තටම අවශ්‍යතාවයකට ගත්ත දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ අර බඩු ඩිස්ප්ලේ කරලා තියෙන විදිහයි ඒ තියෙන බඩු වල කලර්ස් වලටයි අපේ ඇස් යනවා. ඉතින් අනවශ්‍ය දේවලුත් සෑහෙන්න ගන්නවා. ඒ වගේ ගත් එකක් තමයි ඒක. ඊළඟට මේ ප්ලේට් එක ගත්තා. මේක රුපියල් 400ක් වුණා. ඒකත් වමනාවකට ගත්ත එකක් නෙමෙයි. දැකලා ආසාවට ගත් එකක්. ඊළඟට තව තියෙනවා මෙන්න මේ සෙරමික් බෝල් එක. ඒකත් ඉතින් දැකලා ආසාවට ගත් එකක්. ඊට මම ගොඩක් ආසාවෙන් ගන්න බලන් හිටපු ග්ලාස් බොටල් එකක් තමයි මේ. මගේ කිචන් එකේ වැඩවලට ඕන කරන ග්ලාස් බොටල් එකක්. මම මේ જાතිය බොටල් දෙකක් ගත්තා. ඒක බොටල් එකක් රුපියල් 1000ක් වුණා. හරිම ලස්සනයි. හොඳ ක්වොලිටි එකට තිබ්බා. මම මේකෙන් බොටල් දෙකක්ම ගත්තා.
ඊළඟට තියෙන්නේ මම තවත් කාලයක් ගන්න ආසාවෙන් බලන් හිටපු මෙන්න මේ පෑන් එක. ගොඩක් කල් මම මේක ගන්න බලාගෙන හිටියා. මං හිතුවේ නෑ පෙටාවලින් මේ වගේ ක්වොලිටි පෑන් එකක් ගන්න හම්බෙයි කියලා. මේක රුපියල් 3100ක් වුණා. හොඳ නන් ස්ටික් පෑන් එකක් ඒක. මේකේ දැනට මම දෙතුන් පාරක් බිත්තර බැද්දා, සොසේජස් බැද්දා. ඇත්තටම හොඳ ක්වොලිටි පෑන් එකක් ඒක. ඊළඟට මෙන්න මේ සෙරමික් බෝල් දෙක ඇත්තටම තේරුමක් ඇතුව ගත්ත දෙයක් නෙමෙයි. දැකලා ආසාවට ගත් එකක්. එකක් රුපියල් 190ක් වගේ වුණා. මෙන්න මේ සෙරමික් බෝල් එක. ඒක රුපියල් 790ක් නේද? රුපියල් 790ක් වුණා. මේක නම් මම බේකින් වැඩවලට ගත්තේ. ඊළඟට මෙන්න මේ ග්ලාස් බෝල් 3. මේකත් මම ගොඩක් කාලයක් ගන්න හිතාගෙන හිටපු එකක්. මේකේ මම මුලින් ප්‍රයිස් එක කියන්නේ 2450ක් වුණා. මේකේ සයිස් 3ක බෝල් 3ක් තියෙනවා. ග්ලාස් බෝල් හොඳ ක්වොලිටි. හොඳ බෝල් 3ක් ඒකත්. ඇත්තටම ගොඩක් වටිනවා ඒ ප්‍රයිස් එකට. ඒකේ මං ගන්න දවසේ මේ කලයක විතරයි තිබ්බේ. ඊළඟට මෙන්න මේ සෙරමික් බෝල් 3. මේක එකක් 190ක් වගේ වුණා. මේ කලර් එක විතරයි එදා තිබ්බේ. ක්‍රීම් කලර් එක විතරයි. මේක මම ගත්තේ බේකින් වැඩවලට ලාවා කේක් වගේ හදන්න තමයි මෙන්න මේ බෝල් 3 ගත්තේ. ඒකත් ඒ ප්‍රයිස් එකට වටිනවා ඉතින්. මෙන්න මේ බඩු ටික තමයි මම එදා සස්තුවකින් ගත්තේ. ප්‍රයිස් එකත් එක්කම ඔයාලට කිව්වා මම හිතනවා සස්තුවකට යන කෙනෙක්ට, පිටා යන කෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ තියෙන්නේ මම ගත්ත ඔක්කොම බඩු ටික. මම ගියේ ඉරිදා දවසක. ඒ නිසා ටිකක් සෙනග අඩුයි පෙටාවල. වැස්සකුත් තිබ්බා. ඉතින් ලොකුවට තව බඩු ගන්න ඇවිදින්න හම්බුනේ නැහැ. මම හරි සස්තුවකින් ගත්ත මේ බඩු ටිකට රුපියල් 17000කට කිට්ටු වෙන්න ගියා. එයාලගේ ඒ දවස්වල 100ට 10ක ඩිස්කවුන්ට් එකකුත් තිබ්බා. ඔක්කොම එකතු වෙලා ඉද්දි අර වගේ ප්‍රයිස් එකක් වුණා.